බලනවා මේවා අනුදායක මේවත් එක දෙල්ලම කරනවා කියලා. හැමෝටම කියන්න කවුද? මගේ සිවුරේ පොඩ කියලා උඩට පිච්චිගෙන යනවා. ඇයි කියනවා මේවත් එක දෙල්ලම කරනවා. ලොකුරාට කියලා කියන්නේ අංගවල. මම ලොකුරාට මම දැක්කා ඒක තමයි කියලා කොහොමද හදාගන්නවා. මේ වගේ පූජනීය තැනකට දානමාන කියන එක දැන් ඔය හොඳට දානමාන දෙන්න ධර්මයේ දන්නේ දානමාන ඕනේ. බුදුරජාණන් ධර්මයේ තියෙනවා. ඒ පින්න සමාන සැදැහැවතුන් දානමාන අවශ්‍යයි. බුදුරජාණන්ගේ දානමාන ඉතිමු නැහැ. හමුතුනේ. හමුතු වෙන්නේ නැහැ. ඇයි? හමු කියන දේ නරක වෙලා කුමු වෙලා නැරලා ඒක ඉතුරු වෙනවා. එක විදිහට ඉතුරු නැහැ මොනවද? දාන හතරක් ඉතුරු නම් ඒව එක විදිහට දී කියලා. මේ අක්කල මේ මෙතනද මේ කොටස් ඉතුරුනා කොහොමද? මේ කොටස් ඉතුරුනා දාන හතර එතනින් ඉතුරු වෙනවා. මොකද මුවාගේ අනිෂ්ඨාන කරනවා මම දානවා මේ විදිහට ඉතුරු වෙනවා. අනිත් ඒවා විසිරෙනවා. ඒවත් මුතු වෙනකම් වගේ ධර්මද දැකලා තියෙන්නේ පිටු මේ විහාරයන් දර්ශනයෙන් කරන්නේ ධර්මවල වැඩිම මේ වැඩිම ඉතින් ඒක ප්‍රදර්ශනය කරනවා කුම්මඩ කරනවා මම කරනවානේ ඒකට පමණ දක්වනවා කියන්නේ දැන් මුරුමරාගේ වගේ දක්වනවා කියන්නේ මැනක් ගලනවා අපේ රටේ ඉන්න කෙනෙක් ගලවලා දක්වනවා ඒත් අපිට දානවා කරලා ඉන්නේ අපේ මොනවා වෙන්නේ අපේ මොකද අපේ නිර්වාණය අපි යනවා නිර්වාණය. මුළු චිත්‍රෙක මේක ගන්න ඕනේ නැහැ නිර්වාණය කියලා. මුළු චිත්‍රෙක මේක ගන්න ඕනේ නැහැ. අන්න මම කිව්ව අර මම කිව්ව කතාව උන්වහන්සේ ගැඹුරු සමාධියට පත් වෙන කරපු එකම බලාගෙන තමයි සරණම බුද්ධ කිසකම. ගමන පැහැදිලි කරලා නම් ප්‍රේතවල කියලා එයා අපිට සමාන ගම්පත් කරා. ඒකට ආරාධනා කරනවා. උන්වහන්සේ ප්‍රඥා ආලෝක දාන උනා සමාන කරනවා. ප්‍රේතයන්ගේ දානක් තියෙනවා. එයාට කතා කරන්න බෑ. දැන් මිනිස්සු ඒ ප්‍රමාණයන් නිකුත් ආව වෙනවා. නටනවා. මට මෙයාගෙන් ආව කියයි, අරයෙන් ආව කියයි. මට මොන දෙයක් දුන්න කියයි, අර දෙයක් දුන්න කියයි. ඉතින් හරියට. මොකද තමයි දෙන්නේ වෙන්න. ඒක මානසික කරලා. මානසික සමානනවා. නෑ කවුරුද මේ විදිහට මෙහා දේවල් කැටලා කියනවා. උයරේ මේ දේවල් මට මේ අම්මේ දුන්නා, ආරම්භ මට මේ දුන්නා, මේ ආරම්භ මේ දුන්නා, මම යන්නේ ළඟලකට උන් මොකක්ද කියේ. හැබැයි කවදාද ඇත්තද? මිනිස්සු යහකින් පස්සේ. මේ මට ඒක තමයි දෙන්නේ මම ලොකු මොකද කරනවා. අවසානයේ ඉඳලා කියන්නේ අපිට බෙදන්නේ. එනකොට ඔයා බොරු ඒ වෙලාවට කිව්වයි නෑ. මේක මේ වගේ විද්‍යාලයක් කරන්නේ. පාඩේ දැන් මේ රෝදිනා කරන ආකාරයෙන් හිතනවා. අපි රෝදිනා ආකාරය කියන්නේ හැම පාඩේ ගොඩක් මාර්ගයක් කියන්නේ විසද කරන්නේ නැති කියලා. ඒ රෝදිනා ආකාරයට උපකාර කරනවා. මේ විශ්වාසනාන පූජාව කියන්නේ අර බෝධි පූජා කියන්නේ ඒක බෝධිමහා කණේ අපේ ආරක්ෂානේ මේ කොළොත් ළඟට යනකොට වැඩින්නේ අපේ ආරක්ෂානේ ඉපංගන සම්බන්ධී අම්මලෙන්නේ අපේ දායකට දුන්නේ විහාරස්ථානේ අනේ කොච්චර ආමතනේ නැතියක් වෙන්නේ නැතියක් කියන්නේ ඇලෙනවා අනේ මට කන්න තිබුණා මට දැන් පාසලේ ඉඳලා බණක් වෙති පොඩි ආම්තුරෙන් තාඩකින් යෝග ඉවර කරන්නේ අන්දට ගිහින් හොඳ මාසියක් දාන්න තිබ්බනම් කියලා මම කිව්වේ නෑ. ඊමත් හිතන ඉන්නවා. ඒ අර මානසික කියන දුරට යම් කිසි වෙලාවක කාමච්ඡන්දය හැදෙනවද? අන්නේ වෙලාවක ඔබ පාලනය කරන වේදමන්ත ඔබට කිසින්නේ. ඔබට ව්‍යාපාදයේ තියෙනවා. ව්‍යාපාදයේ දිනා මොන කප්පයද මේක මට මේ හැමදාම ආරම්භ කරනවා ටීචර් කරනවා අම්මට වැඩ දෙනවා තාත්තට අම්මට
ක්ලේශයක් තිබුණා ඔබ පාලනය කරන වේදනාවකට කිසිසේත් මට කිව්වේ කාමචරණ ව්‍යාපාර ඊට පස්සේ මොකද? තීන. වැඩ කරන ඔෆිස් යන අම්මලා දෙනවා. ඔව් මට දෙනවා. අම්මලා නම් එහෙම නෑ ටිකක් අම්මලා නෑ. තාත්තලා තමයි කිව්වා. ඔව් ඒක ලන්දනේ. අම්මෝ තමයි වැඩි දා මට රසායන දිනාත නෑ. ඉඳන් ලොකු වෙයි චීටි කරුවාගෙන ඉඳන් ඉඳන්. ඔන්න ආට විතර වෙලා. මේ දැන් නම් රස්සාවට යන්නේ අර රස්සාවට කන ගිරෙන්න බැලුම් තමයි. අම්මෝ තවල් ගන්න දාන්න නම් හතක් වුණාට තවත් කනවා. අම්මෝ දැන් නම් හොඳට බඩගිනින් මට කෑම කන්න කියලා මට කෑම කියන්නේ ඉතින් කෑමක් කනවා. අම්මෝ දැන් කෑම කාලා වැඩි දැන් වැඩ කරන්න බෑ. කියලා මහාසි. මොකද දැන් අම්මෝ දැන් මට නිදි මට දැන් නිදා ගන්න අම්මෝ දැන් දවල් කියලා ඉන්නේ දැන් හරියට මාස දැන් හරියට බඩගිනි මට කෑම ටිකක් ඕන කෑම කනවා අම්මෝ දැන් නම් කාණුට දෝම වැඩි දැන් ආපුමිදන ආපුමිදන අම්මෝ රැට වෙන්නේ මම ඉඳන් අම්මෝ නමේ විතරද මේ ගෙදරට ආවා මොකද ටීවී එකේ මොනක බලන්න බැරි වුණානේ අද අම්මෝ මම මේක බඩට එන්න කිව්වනේ. මේ ධම්ම සමාධිය